මල පැනලා මට බැනලා මල පැනලා. ඉතින් අපේ ජෝ පෙරේරා. භාගයක් විතර දානවා. ඕ කාට කෙමිස්ට්‍රි මියුසික් මික්ස් වෙලා මේ පටලැවිල්ල මොකද්ද? මා ටිකක් එක්සයිට් වෙලා ඉන්නේ. අඩේ කෙල්ලේ මට ඇයි බංවද දෙන්නේ අම්බේක අපි දෙන්න දැන් ඇඟිල්ලට මුකුත් වෙන්නේ අද දෙන්න. නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ පොඩි අඩියක මට වැදුනට අමතකනේ නෑ මල පැනලා මට බැනලා. හයි. ඉතින් අපි හැමෝම බලාගෙන හිටියේ මොකක්ද අද මෙතන වෙන්න යන මේ අමුතු වැඩේ කියලානේ. මම නම් දැන් දන්නවා. හැබැයි ඒ වැඩේට වෙනදා වගේම මේ වගේ අලුත් අමුතු වැඩ එක්ක අපි හැමෝම සම්බන්ධ කරන අපේ සර් අපේ අනුෂ්කින ඉන්දුනිය සර්ව ආදරෙන් පිළිගන්නවා. හලෝ සර්. අයිබෝන් හැමෝටම. කෙමිස්ට්‍රි ඒ වගේම මියුසික් මික්ස් වෙලා මේ පටලැවිල්ල මොකද්ද? මා ටිකක් එක්සයිට් වෙලා ඉන්නේ මේ අද ඇත්තටම ටිකක් ගැළපෙන්නේ නැති දේවල් කීපයක් ගලප ගන්න අපි හදන්නේ. අපි ඒ වෙනුවෙන් අද විශේෂ කෙනෙක්ව එකතු කරගෙන ඉන්නවා. කවුද? අපි හැමෝම දන්නවා මේ දවස්වල ලංකාවේ ජනප්‍රිය සින්දුවක් මල පැනලා. ඉතින් මල පැනලා එකත් එක්ක යන අපේ ජෝ පෙරේරා ආදරෙන් එකතු කරගන්නවා. අයිබෝන්. Thank you so much invite කරාට. Thank you. මේ දෙන්නව දකිනකොටම මට මුලින්ම හිතෙන දේ තමයි ඇත්තටම මියුසික් කියලා කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක අහන්න ඕනි කියලා. මට දෙන්නගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි ඔයාලට අනුව එක එක්කෙනාට අනුව මියුසික් වෙනස් වෙන්න පුළුවන් නේ. ඇත්තට මියුසික් දැනෙන්නේ කොහොමද? මියුසික් කිව්වොත් එහෙම කියන්නේ මියුසික් නැතුවම බෑ. ඉතින් අපි තනි වචනයෙන් කිව්වොත් මියුසික් නැතුව ජීවත් වෙන්න අමාරුයි. අපි හැමෝටම music is like my life, like my wife also. wife නැතුවම බෑනේ. මොකක් හරි වැඩක් කරන්න ගියත් හැමතිස්සෙම ඕන වෙනවනේ. ඒ වගේ තමයි ඉතින්. ජෝ? of course මම agree වෙනවා. තාම හිතේ wife කෙනෙක් නැහැ. wife කෙනෙක් නැහැ තාම. ඉතින් music කියන ඇත්තටම මේ මගේ perspective එකේ මාර divine දෙයක්. ඉතින් music වලින් ඕනම දෙයක් ලෝකේ ඕනම දෙයක් වෙනස් කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට. මාරම වෙනම divine force එකක් තමයි music කියන්නේ. ඉතින් ඒක define කරන්න ඇත්තටම අමාරුයි. බලමු අපි මොකද වෙන්නේ කියලා. දැන් අපි දෙන්නටත් තාම හරියටම තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා නේද? ඉන්නේ කියලා අනිවාර්යයෙන්. දැන් මේ දවස්වල ඕලෙවල්ස් ඉවර වෙලා ළමයි මාර රිලැක්ස් එකේ ගෙදරට වෙලා ඉන්න දවස් ටිකක්නේ. හැබැයි මේ කාලෙන් පස්සේ ආපහු එන්නේ අපි වැඩියෙන්ම වගකීමක් අරගෙන මහන්සිලා පාඩම් කරන්න ඕන කාලේ. ඉතින් අපි ඒ ගැන කතා කරන්නේ නැතුව අද කතා කරන්න යන්නේ තනිකරම අපි හැමෝම සතුටෙන් ඉන්න එක ගැන, මියුසික් ගැන. ඉතින් මේවත් එක්ක මුලින්ම පොඩ්ඩක් අපි සින්දුවක් අහලම් වැඩේට යමුද? ජෝගේ. of course අනිවාර්යයෙන්. ඉතින් අතරම මේ සින්දුව ගැන කියන්න ඕනේ. ඉතින් මගේ ලයිෆ් එක චේන්ජ් කරපු සින්දුවක් තමයි මල පැනලා කියන සින්දුව. ඉතින් රිලීස් කරපු දවසේ නම් මට මාර ලව් එකක් හම්බ වෙන කට්ටියකින් thank you so much. මගේ favorite. thank you brother. ඉතින් බලන් ඉන්න කට්ටියත් අපිත් එක්ක කියමු සින්දුව. මල පැනලා මට බැනලා රැකෑම දුන්නේ රවලා ඇයි විමලා මං ඇහුවා එල්ලිය පංකෝ කවුද සරලා හිත ගැහුණා ඉරිපිපුණා ඈ දන්නේ කොහොම මෙව්වා කෑ ගහලා මං කිව්වා ඈ කවුද කින්ද මන්ද දන්නේ නෑ මගේ බොරු නෑ කෙල්ලේ ඔබටයි මේ ප්‍රේමේ මං ලං වී සිපගත්ති ගැහුවේ කනහරහෙන් මල පැනලා ලා ලා මට පැනලා ඇයි විමලා මං ඇහුවා කරහෙන්ද මගේ ප්‍රාණේ ඇට කීම ප්‍රේම ගීත වැඩ නෑනේ නිදියන්නේ මං එළියේ ඇයි ඇයි පොන්තොර වැව්වේ
කියන්නද මේ දුක කාට කියන්නද මා කාට කියන්නද මේ දුක මා විඳිනා කාට කියන්නද මේ දුක කාට කියන්නද මා කාට කියන්නද මේ දුක මා විඳිනා ඒ මන බැනලා මට බැනලා ඇයි විමලා Thank you. wow සාමාන්‍යයෙන් අපි අහපු විදිහටම තමයි ලයිව් කියනකොටත් කිසි වෙනසක් නැහැ නේද සර් සමහර ඒවා අපිට ලයිව් ඇහෙනකොට වෙනස්නේ ඒ chill එකේ vibe එක ඒ විදිහමයි අනේ බොහොම ස්තුතියි. Thank you so much. හරි ඒකත් එක්ක අනිත් මට හිතෙන දේ තමයි සාමාන්‍යයෙන් අපි අනුෂ්ක සර් කිව්වහම කෙමිස්ට්‍රි අපි හැමෝම දන්නවා. කෙමිස්ට්‍රි කියන එකත් සාමාන්‍යයෙන් අපි දෙන්නෙක් අතර වෙන්නත් පුළුවන්. කෙමිස්ට්‍රි කියන එක සාමාන්‍ය සබ්ජෙක්ට් එකක් විතරක්ම නෙමෙයිනේ. ඉතින් කෙමිස්ට්‍රි එකක් ඉතින් ඇත්තටම කෙමිස්ට්‍රි කියන්නේ මොකද්ද? ඒක මං හිතන්නේ මට විනාඩියක් දෙන්න. මං ඒක පොඩි වැඩකින් බෙන්නන්න. ජෝ මොකද හිතන්නේ? කෙමිස්ට්‍රි මටයි සයන්ස් වලටයි පිටුවක් තියෙනවා. හැබැයි ඇත්තටම රිලේට් කරන්න පුළුවන් ඇත්තටම ආයි අනුෂ්කාද මෙතන ඉඳන් කතා කරන එක. එක්සැම්පල් එකකින් පෙන්නනොත් ඕකේ. ඕකේ. කෙමිස්ට්‍රි ගැන අතේම ඩිෆයින් කරන අමාරු දෙයක්. දැන් මෙතන මේ වැඩේ කරන්න ඕනේ හැබැයි ඔයා. දැන් මම එක්සයිට් වෙනවා. මට ගන්න පුළුවන්ද වෝටර් බෝටල් එකක් ග්ලාස් එකක් එක්ක. කියෝ. මම හොඳින් ඉඳී නේ අන්තිම වෙනකොට. බලමු. රයිට් මනීෂා දැන් ඔයා මේක ඕපන් කරන්න. වෝටර් බෝටල් එක. new one. රයිට්. දැන් ගන්න මේ ග්ලාස් එක. okay. රයිට්. දැන් ඕකෙන් වතුර ටිකක් දාන්නකො ග්ලාස් එකට. දැන් ඔයාට ඕකෙන් ටිකක් බොන්නත් පුළුවන්. බය වෙන්න එපා. උඩ දාලා නැහැ. normal water. normal water. එසක් නැහැ. නෑ. all good. රයිට්. තව ටිකක් දාන්නකො. තව ටිකක් දාන්න. රයිට්. තව ටිකක් දාන්න. රයිට්. ඇති. රයිට් බොටල් එක මම අල්ල ගන්න නැත්තම්. දැන් මට දෙන්න තව ග්ලාස් එකක්. දැන් තියර කෙමිස්ට්‍රි කියන්නේ මොකක්ද කියලා ඇහුවානේ. ඇත්තටම ඒකේ එහෙම මෙන්න මේකයි කියන්න බෑ. අපි දකින්න ගොඩක් දේවල් වල ඇතුලේ කෙමිස්ට්‍රි කියන එක තියෙනවා. ඊට පස්සේ අපේ මේ මුළු ඇඟම ගත්තොත් ඒක ඇතුලේ තියෙන දේවල් මේ ගහකොළ මේ හැම දෙයක්ම ඇතුලේ කෙමිස්ට්‍රි කියන එක තියෙනවා. ඉතින් එහෙම මෙන්න මේකයි කෙමිස්ට්‍රි කියලා කියන්න බෑ. අපිට ග්ලාස් එක හම්බ වුණා නේද? රයිට්. මේ ග්ලාස් එක දැන් ඔයා ගන්න. බලන්න මොකුත් තියනවද කියලා. මෙහෙම හරවලක් පෙන්නන්න. මොකුත් නෑ. රයිට්. දැන් ඔය වතුර ටික දාන්න මේ අනිත් ග්ලාස් එකට. භාගයක් විතර දාන්නකෝ. පොඩ්ඩක් ඉඳලා අපිට චුට්ටක් ඇඟෙත් ඇලුනා. එහෙම දේවල් වෙනවා. පාට? රයිට්. පාට උනා එක පාටම. රයිට්. දැන් අනිත් ටිකක් දාන්නකෝ. ඔක්කොම ටික දාන්න. ඇඟේ හලා ගන්න එපා. රයිට්. මැජික් වෝටර්. රයිට්. මේ කෙමිස්ට්‍රි තමයි මේ අපි වැඩේට එන්න හදන්නේ. ඒ වුණාට මැජික් වගේ. මැජික් වගේ තමයි. කෙමිස්ට්‍රි and ෆිසික්ස් තමයි ගොඩක් වෙලාවට මැජික් කියලා ගොඩක් දේවල් පෙන්නන්නේ. රයිට්. දැන් ඔයා ගන්න මේ ග්ලාස් එක. ඔය වතුර ටික දාන්න දැන් මේකට. මේ පැත්තට කරුම අපි නැත්තම් හැලෙයි. ටිකක් දැන් තද පාටයි නේද? තද පාටයි. කලින් තොට තද පාටයිනේ. කලින් ලා රෝස දැන් තද. හොඳයිද? ඔක්කොම ටික දාන්නකෝ. රයිට්. ඊට පස්සේ මම ගන්නවා තව ග්ලාස් එකක්. අපි කොහොම අරුවියන් මේක මැජික් නෙමෙයි මේක සයන්ස්. රයිට්. thank you. මෙන්න ඊළඟ ග්ලාස් එක. ඒකත් ඔයා ගන්නකෝ. රයිට්. බලන්න එකෙත් මුකුත් තියනවද කියලා. ඒකත් නෑ. රයිට්. ඒකත් දාන්නකෝ. රයිට්. ටික ටික දාන්න ටික ටික. රයිට්. දැන් මොකද හිතන්නේ නිකන්?
නම් ෆලූඩ් එකක් වගේ නේද? කලර් එක. නිකන් සුදු පාටක් මික්ස් වුණා වගේ. මික්ස් වුණා වගේ. ලං කරලා වෙන්නන්න පුළුවන් නම්. රයිට් දැන් කුණු ටික දාන්න. රයිට්. දැන් අපි යන් අන්තිම එකට. ෆලූඩා එකක් වගේ. මං අර බීපු වතුරකට උන දෙයක්. දැන් ඔයා මේක දාන්න මාරු කරන්න ආයෙත් පාරක් ටික ටික දාන්න. ටික. දැන් පොඩි දුමකුත් යනවා. පේනවද? රයිට්. අනිත් ටිකක් දාන්නකෝ. කිරි වීදුරුවක් වගේ. කිරි වීදුරුවක් වගේ අර වයිට් කලර් එක නිකන් අපි හිතමුකෝ ස්ප්‍රයිට් එකක් කියලා. රෝස පාටට මොකද උනේ? පාට ඉතින් ඒක තමයි කෙමිස්ට්‍රි කියන්නේ. ඉතින් පාට පිරුණු ලෝකයක් කියලා දාගත්තත් කමක් නැහැ. හරිම ඉන්ටරෙස්ටිං. ඉතින් මේක පාඩම. අපි කිව්ව නේද පාඩම් ගන්නන්න නැහැ කියලා. අද ජෝත් කැමති නැහැ මේ බරපතල දේවල්. මමත් අද කැමති නැහැ මේ සබ්ජෙක්ට් එක කෙමිස්ට්‍රි ගැන එහෙම විෂයක් විදිහට කතා කරන්න. ඒක අපි ලස්සන දේවල් ඔහොම බලමු ඔහොම යන අතරේ. තව සින්දුවක් ආවද? අනිවාර්යෙන්. මගේ අලුත්ම සින්දුව මල පැනලා සින්දුවෙන් පස්සේ රිලීස් කරපු සින්දුවක්. ඉතින් පාඩි දවස තමයි සින්දුවේ නම. සින්දුවේ තනුව නිර්මාණය වෙන්නේ මගෙන්. ඉතින් සින්දුවේ පද රචනය ජීවක විරසිංහ සහ සින්දුවේ සංගීතය කරේ දිල්ර් කොස්ටා මගේ හොඳ යාළුවෙක්. ඉතින් මෙන්න මෙහෙම යන්නේ සින්දුව. මෙහෙන්දෑවේ සාතන් වගේ දිස්සුනා නොදැනී කාලෙ මිස්සුනා විරි මරගත්තේ බාගේ මටත් මදිවුණා පටි දවසට හිත දිව්වට හැම දින මගේ පන උඹ බව දැනුණද මගේ සුරරම් කළා පොඩි අඩියක මට වැදුනට අමතක උනේ නෑ මට උඹ ගෙනාව මං රතුව ගවුමක් පාරුම් පාරේ හම්බුණා නෙහෙන්දෑවේ සාතන් වගේ දිස්සුනා නොදැනී කාලෙ මිස්සුනා වෙරි මරගත්තේ බෝතලෙ මටත් මදි වුණා Thank you. අනුෂ්කාට අද මාත් එක්ක සින්දුවක් කියන්න ඕනේ. අනිවාර්යෙන්ම. මම නම් මේ දවස්වල වැඩි දැන් මියුසික් වලට ආසයි. මියුසික් රස විඳිනවා තමයි පර්ෆෝම් කරන්න යන්නේ වැඩි දැන්. Right. ඒ වුණාට අපි දන්න විදිහට නම් සාමාන්‍යයෙන් සර් මේ දැන් නෙමෙයි මේ ශාස්ත්‍රයට ආවේ. මම ඒ කාලේ මට ඉස්කෝලේ කාලේ ඉඳලම සංගීතයේ පැත්තෙන් හදාලා තියෙනවා. ඒ කියන්නේ මම මේ වැරදිලා බයෝ කරපු සිද්ධියක් මගේ තියෙන්නේ. මේ පරෝලෙල් ලියලා ඉන්න අයට මේ කතාව මම කියන්න පොඩි වෙලාවක් කරගෙන. ඒ කියන්නේ මගේ ඇත්තටම ප්ලෑන් එක තිබුණේ මේ නළුවෙක් වෙන්න. මට වැඩිපුර අර රාමපැත්ත තමයි තිබුණේ. ඒකත් එක්ක ආර්ට්ස් වලින් කරන්න තමයි මම ඒ ඇඩ්වාන්ස් ලෙවල් කලාංශයෙන් කරන්න තමයි ප්ලෑන් එක තිබුණේ. එතන කලාව ගොඩක් හොඳයි. ඒකට දාන්නේ එතකොට අර මේ මැත්ස් බයෝ ඒවනේ ඔළුවට දාන්නේ. ඒකත් එක්ක ඉතින් හැම ස්ට්‍රීම් එකම හොඳයි අතරම. සමහරවිට කැමැත්ත තිබුණාට දක්ෂතාව ටිකක් අඩු වුණොත් එතන ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් මට උනේ මම ඔය හැම එකටම කැමැති සහ දක්ෂයි අර පැත්තට වැඩි කැමැත්තක් තිබුණා. මේ රංගපාන එකට නාට්‍ය වල. කොහොමද ඉතින් අන්තිමට මේ ජීවිද්‍යාව තමයි තෝරගෙන කරන්නේ. බයෝ කරලා ඒ තුනක් ගන්නවා ඊට පස්සේ මෙඩිසින් යනවා ඒවත් එක්ක ලයිෆ් එක වෙනස් වෙනවා. ඒ අතරේ ඉතින් ඊට පස්සේ අත්‍තරම මියුසික් දේවල් ටිකක් මිස් වෙනවා. හැබැයි මම ඊට පස්සේ ආයෙත් ඉතින් කලාව ඇතුලේ ඉන්නවා ඉතින්. ඒ වයින් අපිට මම හිතන්නේ මිනිස්සෙට එහෙම කලාවෙන් ඈත් වෙලා ජීවත් වෙන එක කරන්න පුළුවන් දෙයක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ජෝ මොකද හිතන්නේ? අනිවාර්යෙන්ම ඇත්තටම ඉතින් මාර ඉන්ස්පයරිං ඒ කතාව මේ මාත් අද තමයි දන්නේ එහෙම බෑග් එකක් යන්න ගිහුව පාර පොඩ්ඩක් වෙනස් වුණාට අර කලාකාරය තමයි ඇතුළේ ඉන්නවා. ස්පෙෂලිම දැන් ඕලෙවස් ලියලා ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්න අයට නම් මේක මාර ඉන්ස්පයරිං කතාවක්. තමන් දක්ෂ මොකටද? තමන් කැමති මොන පැත්තද? ඒ දෙකම බලන්න කියලා මම කියන්නේ. ටැලන්ට් එකයි කැමැත්තයි දෙකම බලලා තමන් තීරණයක් ගන්න ඕන මොන පැත්තද හොරගන්න කියලා. කෙනෙක් ඉන්නවා සමහර අයට දැන්
එහෙම කැමති එකයි ටැලන්ට් එකයි දෙකම එකන්නේ. ආසත් මෙන්න මේකට වැඩිපුරම දක්ෂත් මෙන්න මේකට දෙකට ඉතින් කිසි බය වෙන්න දෙයක් නැහැ. ඒ පාරේ යන එක තමයි හොඳ. දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක තුල කියන්නේ මැච් කරන්න බයෝ කරන්න ඒ විද්‍යාව විෂයන් අපි එක ඇත්තට මම පන්තිලත් ඒක කියන්නේ නැහැ නේ. ඔයා දන්නවා ඉතින්. අනිවාර්යයෙන්ම. සර්ගේ තියෙන්නේ කවදත් වෙනස්ම විදිය වැඩ පිළිලක් තමයි ඉස්සරින්දලම තිබුණේ. දැන් ඒක ටිකක් අලුත් වෙලා විශේෂ වෙලා මොඩර්න් වෙලා තියෙන්නේ. තව දැන් වාස සහගතයි. දැන් ඉන්න ළමයි හරි ලකී කියලා තමයි හිතෙන්නේ. ඒ කාලේ අපිත් ලකී. ඔයාලගේ කාලේ අර ඔය ප්‍රැක්ටිකල් සෙෂන්ස් ඒවා තිබුණේ නැහැ නේ. නෑනේ. ඒ කියන්නේ වෙනසක් වෙලා නැහැ ඇත්තටම. අර අලුත් දේවල් ටිකක් ඔය මැජික් වගේ වැඩ ටිකක් එකතු වෙලා තියෙනවා. ඒ යුනික් වැඩපිළිවෙලට මැජික් නුත් එකතු වුණාම ළමයි මොන විදියේ කොච්චර ලකීද අද කාලේ ළමයි. හැබැයි මේ කතාවත් එක්ක මට ඒ වුණාට සර්ගෙන් සින්දුවක පොඩි කොටසක් ඕනේ. දෙකකින් පස්සේ සින්දුවක් කියමු මම පොඩි කෑල්ලක් කියනවා. ඈතරන් විමන් තුලින් පාටසේලෙන් සැදී ඈතරන් විමන් තුලින් පාටසේලෙන් සැදී මුදු නීල හිම මුදුන් අතරින් ඉබි බලනවා මිලුවෙන් එහා සිටන් ඈතලෝ මිලුවෙන් එහා සිටන් ඈතලෝකෙන්නේ මුදුනී පීතලෝ හිත පෑ ඇත දිලෙනවා රැට තරු දහස් ගණන් ඈත සුරපුරින් වැටි රැට තරු දහස් ගණන් ඈත සුරපුරින් වැටි අද රැට දිලෙනවා පොඩක් කියන. ටක් කියනකොට ඒක කියවෙනවා. වයිස් එහා පැත්තේ නම් කියනවා ඇති කියලා. නේමයි. දැන් ඒක ඔයා මට පොඩ්ඩක් ස්ට්‍රමින් එකත් එක්ක මට පොඩ්ඩක් කියන්න. තව කැලලක් කියන්න. Thank you. ඒ අතරේ මට නම් අවුරුදු ගානකට කලින් සාමාන්‍යයෙන් සර් හැම අවුරුද්දකම වගේ හැම බැච් එකකම ළමයි වෙනුවෙන් මේ වගේ ලස්සන වැඩක් කරනවා. මේ මතකය මාරම විදියට අලුත් වුණා. ඉතින් ලොකු සතුටක්. Thank you sir song එකට. අපි ඒකත් එක්ක පොඩි break එකකට ගිහින් එමු නේද? මේකෙන් පස්සේ මම කියන්නම් සින්දුව දැන් අපි නිකන් full song එක. මම අද ජෝ තමයි සින් කරන්නේ. වරලා ගන්නවද නැහැ? Hi, we are back. මට break එකේදී හිතෙන දෙයක් තමයි සර්. දැන් මේ දවස්වල always වෙලා ගෙදරලා ඉන්න අපේ කොල්ල කෙල්ල ටික ඉන්නවනේ. ඉතින් මේගලන්ට දෙන්න පුළුවන් හොඳම උපදෙසක් දෙන්න කෙනෙක් තමයි ඇත්තටම අපේ අනුෂ්ක සර් කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම මට අහන්න හිතෙන දේ තමයි සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ජීවිතේ සක්සස් කියන එක ඩිපෙන්ඩ් වෙනවා. සමහර අයට සක්සස් කියන්නේ එක දෙයක්, තවත් කෙනෙක්ට තවත් දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මට දැනගන්න ඕනේ ඇත්තටම අපේ ජීවිතේ සක්සස් වෙනවා කියන්නේ මොකද්ද? ඇත්තටම සාර්ථකත්වය කියලා මම නම් හිතන්නේ සාමාන්‍යයෙන් අපි ඒ කියන්නේ පළවෙනි දේ අපි කරන දේ ගැන අපි තෘප්තිමත් වෙන්න ඕන. ඒක ඇතුලේ අපි කොයිතරම් ඒ කරන දේ හරහා අපට දෙයක් වෙනවද සහ එළියෙන් ඉන්න අයට දෙයක් වෙනවද? සමාජයට කියලා සොසයිටි එකට වෙන දේ ජෝගත්තොත් ජෝගේ සින්දුවක් අහලා අපි සතුටු වෙනවනේ. එතකොට ඔයා සක්සස් වෙලා ඒක ඔයා you are happy about yourself then you enjoy your performance. ඒ කියන්නේ ඒක තියෙන්න ඕන කියන එක තමයි මමත් කියන්නේ. අර අපි තුමු ડોක්ටර් කෙනෙක් කියලා. එයා සාර්ථකයි කියලා කියන්නේ එයාගේ වෘත්තිය ඇතුලේ එයා සතුටින් එක කරනවා. සහ ඒකෙන් දෙන සර්විස් එකෙන් අනිත් කෙනා සතුටු වෙනවා. සාර්ථක වෙන්න කියලා ජීවිතේ ගොඩාක් සංකීර්ණ කරගන්නවා. ඕනකට වඩා බිසි වෙනවා. ඒ දේවල් එක්ක අපු හැරලා බලමු පස්සේ වෙලාවකට හිතනවා මේකද සාර්ථකත්වය කියන්නේ කියලා. අපේ නිදහසේ හැමදේම තියාගන්න අතරේ අපේ ගමන
දිනන එක තමයි සාර්ථකත්වය කියලා මම අදහස් කරන්නේ. එතකොට ජෝ මං ඇත්තටම හිතන්නේ සාර්ථකත්වය කියන දේ ඉතින් අපි ඒම් කරොත් අපේ ටාගට්ස් බලාගෙන අපි හිතුවොත් ටාගට් එකකට යන එක තමයි සක්සස් කියන්නේ කියලා. මං හිතන්නේ අපිට කවදාවත් ඔය ෆීලිං එක ගන්න බෑ. මොකද දැන් මං ප්ලෑන් කරනවා නම් අවුරුදු 5කින් එක තැනක ඉන්න ඕනේ කියලා. ඒ තැන රීච් කරාට පස්සේ ඒ අවුරුදු 5කට පස්සේ මට තව ටාගට් එකක් එනවා අනිවාර්යයෙන්ම. ඒක නෝමල් විදියනේ. මං හිතන්නේ ලයිෆ් එකේ හරි මං ඩන් සක්සස්ෆුල් කියලා. ඉතින් මං හිතන්නේ සක්සස්ෆුල් කියන එකල අර අයියා කියන ඇත්ත එකම ඇග්‍රී වෙනවා. ඉතින් ඒක ප්‍රසන්ට් එකේ තියෙන්නේ. අපිට පුළුවන් නම් අපි කරන දේ ගැන තෘප්තිමත් වෙන්න සහ හරි අවබෝධයකින් අපි කරන දේ හරියට කරන්න and අපි හැපි වෙනවා වගේම සොසයිටි එකට අපි දෙන දේ අපි මාර දෙන්න. දැන් මගේ සින්දු කියලා ගත්තොත් මම මාර කෙයාෆුල් මන් දෙන සින්දු. මොකද අපි ඉන්ස්පයර් කරන්නේ අනිත් ජෙනරේෂන් එකම. දැන් ඔය බලන් ඉන්න නංගිලා මාලිලා සෙට් එකම තමයි. ඉතින් මට ඇත්තට මෙහෙම ලොකු ප්ලෑන්ස් නෑ. මට ඇත්තටම ඕනේ ලංකාවට සහ ලෝකෙට ඉතින් හොඳ කන්ටෙන්ට්ස් ටිකක් දීලා හොඳ ක්‍රියේටිව් ප්‍රොඩක්ට්ස් ටිකක් දීලා මට මගේ රිටයර්මන්ට් එකේ මට චිල් එකේ ඉන්න පුළුවන්. ඒක තමයි මගේ ප්ලෑන් එක. මම ආස නැහැ නිකන් අර මැරෙනකම් මියුසික් කරන එහෙම ප්ලෑන් නැහැ මගේ. මහන්සි බලන්න නැතුව එක දිගට දිව්වොත් ඒ ෆීලිං එක ගන්න බෑ. සමහර විට අපට ආපස්සට පැරලා බලද්දී පසුතැවෙන්න වෙයි. අපරාධ මේ කාලේ ජීවිතේ හොඳම කාලේ නාස්ති වුණා වගේ දෙයක්. දැන් මම පන්තිලත් කියනවා මතකද දන්නේ මනිෂට මේකට කැමති නැත්තම් වෙන මොනවා හරි කරන්න කියලා. ඒ ලෙවල් කරන්න ඕන කියලා ගන්න නැහැ. ඒකට කැමති නැත්තම් වෙන මේ තමන් කැමති පැත්තකින් යන්න පුළුවන් නේද? මොකද ඒක කරනවා නම් හැබැයි ඒක අර නොකරහා සමාන වෙන්නේ නිකන් අර මේ පැත්තටත් නැහැ මේ පැත්තටත් නැහැ වෙන්නේ. ඒක කරලා වැඩක් නැහැ. එතන මම ඉන්නවා. මොකද ඒක කරනවා නම් හරියට කරන්න ඕන. අම්මලා තාත්තලාගේ මුදල් වියදම් කරගෙන ඒ এডুকেෂන් එකට මහන්සි වෙනවා කියලා තමන් හරියටම ප්ලෑන් කරනවා. මම මෙන්න මේ ස්ට්‍රීම් එකේ මෙන්න මේ විෂය ධාරාවෙන් මම මෙහෙම ගිහිල්ලා එක්සෑම් ජීවිතය කියන්නේ එක්සෑම් එක නෙමෙයි. නමුත් අපිට එක්සෑම් එක කියන එක අපි දැන් මේක පටන් ගත්තොත් අපිට ඉවරනකම් කරන්න වෙනවනේ. නැත්නම් අපි ඩිසයිඩ් කරනවා නෑ අපි මේක කරන්නේ නැහැ. අපි යන්නේ මෙන්න මේ පාරේ. සර් ඒක කියනකොට මට මතක් වෙනවා සාමාන්‍යයෙන් දැන් බයෝ හරි මැත්ස් හරි කරන්න ඒ ලෙවල්ස් වල පටන් ගත්ත සමහර අය සර් කියපු නිසා ඒ කියන්නේ මාසයක් දෙකක් ඇතුළත මම කියනවා කැමති නැත්තම් නේද? එහෙනම් මට මතක් වෙනවා ඔයා කියද්දි ඒක ළමයික දවසක් ඇවිල්ලා මම කියන අවුරුදු 7-8කට කලින් මට රිසල්ට්ස් කිව්වා. මේ බලද්දි දැන් මේ ආර්ට්ස් වලින් ඒ තුනක් කරගෙන දැන් මට රිසල්ට්ස් කියන්න අවශ්‍යතාවයක් නැහැ නේ. කෙමිස්ට්‍රි ඉගෙන ගන්න නැහැ නේද? මට මතකත් නැහැ. බලද්දි මම පන්තියෙන් කියලා යාට සබ්ජෙක්ට් එක මාරු කරන්න කියලා මම කියලා. හොඳයි මාරු වෙන්න කියලා මම සමහරුන්ට එහෙම කියනවා. ඒ කියන්නේ පොඩි සර්ට පුළුවන් නම් පුළුවන් තියාගන්න සර්ගේ ක්ලාස් එකේ දිගටම එහෙම තියන්න නැතුව ගොඩක් වෙලාවට ළමයා හොන්නට ඉන්න එක පන්තියේ උනාට ඉතින් අර ඇත්ත කියන්න ඕනේ. ඒක සමහරුන්ට කියන්නේ හැමෝටම හැමදේම හරියන්නේ නැහනේ. ඒ හරියන දේ අපි හොයාගන්න ඕනේ. මම අර කිව්වේ මම ඇඩ්වාන්ස් ලෙවල් කරද්දී මම ආර්ට්ස් කරන්න ඉඳලා මම බයෝ කරන්න ගත්තා. ඒ උනාට ඒක මට කරන්න පුළුවන් කියලා මම හරියට කරා. එතකොට එහෙම හරියට නොකරනම් අර පැත්ත කැමැත්තෙන් ඉඳලා වෙන එකක් තොරගෙන හරියට නොකරනම් එතකොට එතන දෙකෙම වැඩක් නැහැ. ඒකයි මාත් කිව්වේ අර අපි අරමුණක් තියාගන්න ඕන. ඒක අර අනවශ්‍ය පීඩනයක් වෙන්න හොඳ නැහැ. අපි ඒක සතුටින් කරන්න ඕන කියන එක තමයි. වරදින්න පුළුවන්. හැබැයි කොහොම හරි අපි ආපහු ට්‍රැක් එකට ඇවිල්ලා අපේ ටාගට් එකට යන්න ඕනේ. හරි. දැන් මේ කතාවහත් එක්ක පොඩ්ඩක් අපි ආපහු චිල් වයිබ් එකට එන්න සින්දුවක් අහලිමු. සින්දුවක්. රයිට් ඉතින් මේ සින්දුව ඇවිල්ලා මගේ මම හදපු පළවෙනිම සින්දු සෙට් එකකින් එක සින්දුවක් තමයි. ඉතින් ඉස්කෝලේ අවුට් වුණ ගමන් වගේ හැදුන ලව් සෝං එකක්. මේ ඇවිල්ලා මගේ යාළුවෙක්ගේ මේ ලව් සීන් එකකට හැදෙන සින්දුවක්. යාළුවෙක් මගේ නෙවෙයි. කිෂෝන් කියලා මගේ හොඳ යාළුවෙක්ගේ මේ ලව් සීන් එකට හැදෙන අඩේ කෙල්ල කියලා සින්දුවක්. මෙන්න මේ ආඩේ කෙල්ලේ මට ඇයි බං වද දෙන්නේ මම පාඩුවේනේ ඉන්නේ උඹ ඇයි මාව මරන්නේ ආඩේ කෙල්ලේ මට ඇයි බං වද දෙන්නේ මම පාඩුවේනේ ඉන්නේ උඹ ඇයි මාව මරන්නේ ඔබස් දැකලා මගස් ඇරුණා ඒරුව දුටු විටම හද සිරවුණා නාදලු දෙතොල් සිප ගන්නකම් මට ඉවසිල්ලක් නෑලඹේ ලං වෙන්නකෝ සිප ගන්නකෝ ඉවසන්න බෑ මට දෙන්නං අඩේ කෙල්ලේ මට ඇයි බං වද දෙන්නේ මම පාඩුවේනේ ඉන්නේ උඹ ඇයි මාව මරන්නේ කුමාරියේ
කුමාරියේ රැනිදි මර මර නුඹ ගැන සිතනාරේ කුමාරියේ කුමාරියේ රැනිදි මර මර නුඹ ගැන සිතනාරේ නිදියන්න බෑ ඇස්පියන්න බෑ අරන්නංගයා මට විස්ත නිසා දෙකෙල්ලේ මට ඇයි බංවාද දෙන්නේ මම පාඩුවේනේ ඉන්නේ උඹ ඇයි මව මරන්නේ අඩෙකෙල්ලේ මට ඇයි බංවාද දෙන්නේ මම පාඩුවේනේ ඉන්නේ උඹ ඇයි මව මරන්නේ අඩෙකෙල්ලේ මට ඇයි බංවාද දෙන්නේ මම පාඩුවේනේ ඉන්නේ උඹ ඇයි මව මරන්නේ අනේ කෙල්ලේ මට ඇයි බංවාද දෙන්නේ මම පාඩුවේනේ ඉන්නේ උඹ ඇයි මව මරන්නේ thank you ජෝට වද දෙන්නේ නැද්ද එහෙම කවුරුත් වද දෙන කට්ටිය හිටියා දැන් නැහැ තින්දුව චිල් වගේම ලිරික්ස් ඇතුලේ දෙයක් තියෙනවා නේද සර් අපි අතර පොඩි ජෙනරේෂන් ගැප් එකක් තියෙනවානේ එහෙම නෑ වගේ පෙවුනට නේද දැන් මම අහන්නේ ඇත්තටම ගොඩක්ම අහන්නේ වෙනම වයිබ් එකක සින්දු සෙට් එකක් මම අහන්නේ නමුත් මම මේ සොංග්ස් වලටත් මාරම කැමතියි ඒ කියන්නේ කිව්වේ අර මියුසික් කියන එක අපිට එහෙම මේ යුනිවර්සල් නේද යුනිවර්සල් හැම එකකම දෙයක් තියෙනවා කියලා මම මාතේ මට මං ඉස්සෙල්ලා කියන්න ගියා හරියට කියන්න බැරුණා කෙමිස්ට්‍රි කියලා ගත්තොත් සින්දුවක් ඇතුළේ අපිත් හොයන්න ඕක තමයි කියන්නේ රිලේටිවිටි එකනේ හොයන්නේ තනුවයි වචනයි එකතු වුණාම ඒ හම් වෙන ග්ලූ එකනේ ඒකනේ කෙමිස්ට්‍රි කියන්නේ නේ ඉතින් කනෙක්ෂන් එකක් තියෙන හැම බලලා අනිවාර්යයෙන්ම මොකද කියන්නේ අපි ආපහු මැජික් එකක් බලමුද සර් එකක් බලමු එහෙනම් මම ඔයාට මැජික් එකක් පෙන්නනවා අන්තිමට ඔයාට මේක නෙමෙයි ලාස්ට් එකක් දෙන්න මම තව බොටල් එකකුත් ගන්නවා right මේ ග්ලාස් එක ඇතුලේ මොන හරි දෙයක් තියෙනවා අපි ජෝඩ දෙමු අල්ල ගන්න කියලා පොඩ්ඩක් මුකුත් කරන්න එපා මං ගාව තියෙනවා තව පොඩි ඔයිල් බොටල් එකක් කියලා අපි හිතමුකෝ මේ කියන්නේ ඔයිල් මට ඉතින් ඕනනම් hair oil කියලා හිතමුකෝ අපි right hair oil කියලා හිතමු පොඩ්ඩක් ඇප්ලයි කරලාත් බලන්න පුළුවන් right hair oil or something else right එතකොට මේ බොටල් එකේ තමයි ඒක තියෙන්නේ ග්ලාස් එකේ මොකුත් නැහැ. ග්ලාස් එකේ තියෙනවා. ග්ලාස් එකේ යමක් තියෙනවා. ඒක පෙන්වන්නේ නැහැ මම. දැන් මම ග්ලාස් එක ගන්නවා. මේ ග්ලාස් එකට මම මේ ඔයිල් එක දානවා දැන්. ග්ලාස් එකට ඔයිල් එක දානවා. බලන්න මොකද වෙන්නේ කියලා. ඒක බලාගෙන ඉන්න. පොඩි වෙලාවක් දැන් අපි ඉන්න ඕනේ මේක. පුපුරයිද? පුපුරන්නේ නැහැ බය නැහැ. ඕ මොකද ජෝ හිතන්නේ? කෙනෙක් හොඳයිද? right අපි ලාස් එක අපිට කොහොමවත් බලාගෙන ඉන්න අයට නම් ගොඩක් දේවල් හිතෙනවා ඇති. දැන් අපේ ක්ලාස් යන කාලෙත් අපි වෙනුවෙන් සාමාන්‍යයෙන් වෙනස්ම වැඩපිළිවෙලක් තමයි තිබ්බේ. වෙන සබ්ජෙක්ට්ස් වලට ගියපු ක්ලාසස් වලට වඩා කෙමිස්ට්‍රි ක්ලාස් එක අපිට ස්පෙෂල්. හැබැයි දැන් මට පෙනීගෙන යනවා. දැන් ඉන්න ළමයින්ට තව වාසියක් වෙලා. ඒ කියන්නේ මේ ඩිජිටල් විදියට සර් දැන් ඔන්ලයින් ක්ලාසස් කරනවා. ඉතින් මේකත් එක්ක ළමයින්ට ලොකු වාසියක් වෙලා තියෙනවා. මේ වගේ දේවලුත් කරලා පෙන්නන්න පුළුවන්. කරොත් දැන් අර මම දැන් 2027 මේ අලුත් බැච් එකට ෆිසිකල් ක්ලාසස් එකක්වත් පටන් ගන්නෙ නැහැ. ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ඇතුලේ විතරයි. ඉතින් ඒක ඇතුලේ පැය ගාන වැඩි කරලා දෙන අතරම සතියට පැය 5ක් වෙන්න උගන්වන්නේ දවස් දෙකක් ක්ලාස් එක arrange කරලා. ඒකත් එක්ක ඉතින් ඕන තරම් අර මට දැන් ටයිම් එක තියෙනවා පන්ති ඇතුලේ සහ එළියෙත් මට දැන් වෙලාව ඉතුරුයිනේ. මොකද ෆිසිකල් ක්ලාසස් අපි 2-3ක් කරා නම් ජෝ දැන් අපි ට්‍රැවල් කරන්න ඕන. එක ටවුන් එකකින් අනිත් ටවුන් එකට යන්න ඕන. එතන මහන්සි එතන කාලය. දැන් මට සම්පූර්ණ කාලය වැඩි කාලයක් සම්පූර්ණ කාලය කියන්න බෑ. වැඩි කාලයක් දෙන්න පුළුවන් ක්‍රියේටිව් දෙයක් දෙන්න පුළුවන්. ඒකත් එක්ක තමයි ඉතින් මම මේ පාර බැලුවේ මේ කොහොමත් මම ටිකක් අර ක්ලාසස් ගොඩක් ෆිසිකල් කරන එක මම දන්නවා මේ කොවිඩ් වලින් පස්සේ අර අපි ෆ්‍රී ගන්නවනේ ගොඩක්. ඒ කාලේ ඒ ගැන මට කියන්නම ඕනේ. මොකද කොවිඩ් කාලේ අපේ කාලේ අපි තනිකර මේකට මුණ දීපු ළමයි. එතකොට ඒ කාලේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ගුරුවරුන්ට මිස් වුණා. ළමයිව මිස් වුණා. හැබැයි
අනුෂ්ක සර් කොවිඩ් කාලේ කිසිම විදියකට ළමයිට ක්ලාසස් වලට එන්න බැරි වුණත් දැන් ජෝ දන්නේ නැහනේ ක්ලාසස් වලට එන්න බැරි වුණත් 2020 සර් කරේ මුළු ලංකාවෙම ළමයින්ට ෆ්‍රී කිසිම මුදලක් අය කරන්නේ නැතුව ෆ්‍රී ක්ලාසස් කරා. ඉතින් ඒක අපි අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. තමන්ගේ ප්ලැට්ෆෝම්ස් වලින් ඕනම ළමයෙක්ට ෆ්‍රී ඉගෙන ගන්න පුළුවන් විදියට සර් ක්ලාසස් කරලා පාඩම් ටික කවර් කරලා දුන්නා. ටික කාලයක් ගියාම මතක නැති වෙනවා. දවසල මට මතකයි දැන් අද වගේ මට මතකයි මේ මුලින්ම දෙරණේ ටීවී දෙරණෙන් කෙමිස්ට්‍රි එකට මට කතා කරේ. ඒතකොට ඒගොල්ලෝගේ අද දෙරණ এডুকেෂන් කියන මේ ප්ලැට්ෆෝම් එක ඇතුලේ ඒගොල්ලෝ ස්ටුඩියෝ එකක්වත් හදලා නැහැ. ඒතරේ මුලින්ම කෙමිස්ට්‍රි ලෙසන් එක කරේ මම. කොවිඩ් කාලේ ප්‍රශ්න මැද ඊට පස්සේ සිරසෙන් කතා කරා ළමයින්ට වැඩක් කරමු කියලා ඒකේ ප්‍රෝග්‍රෑම් එකක් අපි කරා. ඉතින් ඒ අරගෙන මං කිව්වේ ආපහු හැරලා බලද්දි දැන් ඒවෙන් ඇත්තටම කිසිම මුදලක් ලැබුණ නැහැ. නමුත් අර ආපහු හැරලා බලද්දි ඒක මාරු විදියට හිතට සතුටුයි. ඒක සක්සස් කියලා මම කියන්නේ අර සාර්ථකත්වය කියන්නේ අන්න ඒක කියලා කියන්නත් පුළුවන්. අපේ හිතට සතුට එනවා නම් ආපහු හැරලා බලද්දි අපි මෙන්න මේ දේවල් කරා ඒක තමයි සක්සස්. මොකද සර්ගෙන් ඉගෙන ගත්ත ළමයින්ගේ හිත ඇතුලේ තියෙනවා ගොඩක් දුරට අපි ගොඩ ගියේ සර් නිසා තමයි කියන එක. ඒක මං හිතන්නේ අර ගොඩ ගියේ සර් නිසා තමයි කියන්න හැම සබ්ජෙක්ට් එකක්ම කරන සර් ගුරුවරුන්ට පුළුවන් කියලා. ඉතින් ඒක අනුෂ්ක සර් නිසා කියන ළමයි ඕන තරම් මේ ලංකාව ඇතුලේ ඉන්නවා. ඉතින් මේවා එක්ක මට හිතෙනවා එයා මගේ ලස්සනම කාලේ අපි A levels කරපු කාලේ සර් අපේ ක්ලාස් එකට කියපු සින්දුවක්. මගේ රික්වෙස්ට් එකක් මන් දන්නේ නැහැ සර් මං වෙනුවෙන් ඒක ගායනා කරයිද කියලා. රික්වෙස්ට් එක නිසා තමයි කියන්නේ. මගේ රික්වෙස්ට් එක තමයි දැන් ඊළඟට අහමුද? අහමු. සේපාලිකා මලයි සුදු පාට මේ තුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගේ මන්දාරමින් එහා දෙහුදුවක් ඇති පලා මට යන්න දෙන්න සියුමැලි සුවඳ සොයා නේරාත්‍රියම නිසංසලයි ඒත් ඔබ නිසා මල් පිපෙන තුරු ලතා මද සුළඟේ නැලුණා සිත දකින සිහිනෙදී ඔබ මට මතක් වුණා ඇහි පිය හෙලන්න මොහොතක්වත් මතක නැති වුණා සේපාලිකා මලයි සුදු පාට මේ තුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගේ සේපාලිකා මලයි සුදු පාට මේ තුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගේ සර් කොච්චර ක්ලාස් එකේදී සැරෙන් ළමයින්ට කතා කරත් කොච්චර ටෆ් විදියට සමහර වෙලාවට ඉන්නවා. ඉතින් එහෙම ඉන්න ඕනේ. ඒ විදියට හිටියත් සර්ගේ කටහඬ සින්දුවක් කියනකොට කොච්චර හිත නිවෙනවද කියලා. දැන් අලුත් අයට නම් පේනවා ඇති. අපි නම් දන්නවා. අපි හැමෝම දන්න දෙයක් ඒක. ඉතින් ඒකත් එක්ක අපි එහෙනම් ආපහු පොඩි බ්‍රේක් එකකට ගිහින් යමු. මම දැන් බ්‍රේකෙන් පස්සේ මම කිව්වනේ ජෝට මැජික් එකක් පෙන්වනවා කියලා. මම දැන් ඒක කරලා පෙන්වන්න යන්නේ. දැන් මමත් බලන් ඉන්නේ මොකද්ද වෙන්නේ කියලා. රයිට් ජෝ ඔයා මට දෙන්නකෝ ඔයාගේ දික් කරන්නකෝ ඔයාගේ අම්බ එක. මේ විදියට. ඕකේ. රයිට්. බලන්න මම පොඩි මැජික් එකක් වාර පෙන්වන්න යන්නේ.
අපේ අත්වල මුකුත් බලන්න වගේ මුකුත් තියනවාද කියලා මුකුත් නැහනේ. මගේ ඇඟිල්ලෙත් මුකුත් නැහැ. මොන තම්බ එක අපි දෙන්න දැන් තද කරනවා. බලමු මුකුත් වෙනවද කියලා. ඊට පස්සේ මම කියන්නම් මැජික් එකේදී මොකද වෙන්නේ කියලා. රයිට්. ජෝට ඇඟිලි ඉතුරු වෙයිද? ඇඟිල්ලට මොකුත් වෙන්නේ නැහැ. රයිට්. දැන් ටිකක් වෙලා ඉමු අපි. දැන් බලන්න ටික ටික බලන්න. කරි වෙලාද කියලා. අපි වෙනම කැමරාවට පොඩි වෙන ඇඩ් එකක් කරි පාටක් ඇවිල්ලාද? ඔව් වල රතු එකක් තියෙනවා නේ. රතු වෙලාද පොඩ්ඩක්? ඔව් රතු වෙලා තියෙන්නේ. රයිට්. නෑ ඔයා මේ වතුර එකට වතුර ටිකට දාන්න ඇඟිල්ලම ඇතුළට දාන්න. ගන්නද? රයිට්. වතුර ටිකක් ගා ගන්නකො ඇඟිල්ලේ. රයිට්. දැන් ඔහොම ඉන්න. දැන් මට දෙන්නකො ටිෂු එකක් මැජික් ටිෂු එකක් මට ඕනේ. මමයි බලන අය හැමෝම කන්ෆියුස් වෙලා ඉන්නේ. රයිට්. දැන් ඔයාගේ ඇඟිල්ල මම පොඩි මැජික් ටිෂු එකකින් පිහදන්න යන්නේ. දැන් බලන්න මොකද උනේ කියලා ටිෂු එකට. තව පොඩ්ඩක් ළඟට අපිට පෙන්වන්න පුළුවන්. දැන් මොකද වෙලා තියෙන්නේ වාට ඇඟිල්ලට? දැන් මොකද වෙලා තියෙන්නේ? Is it hurting? I'm bleeding now. Oh my god. ඉතින් නෑ නේද? ඇඟිල්ල ඉවරයි. අද රැට මැරෙයිද දන්නෙත් නෑ. මොනවා වෙයිද දන්නේ නෑ. මම හිතන්නේ අපේ අම්මත් බයලාද අම්මත් බලන්නේ right අපි ටිෂු එකකින් බයින්න බෑ මොකුත් බ්ලීඩුන්නේ නැහැ. දැන් අපිව බලාගෙන ඉන්නවා ඕල් ලෙවල්ස් ඉවර වෙලා ඉන්න නංගිලා මල්ලිලා ටික. ඒගොල්ලන්ට මං කිව්වොත් එක උපදේශයක් දෙන්න හම්බුනොත් මොකද්ද දෙන උපදේශ කියලා අහුවොත් එහෙම දෙන්නේ මොකද්ද? ජෝගින්. අපි ජෝගින් හම්. තමයි මාත් බලගෙන සර්ගේ වර්ඩ් එක නේද සර්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක යාගේ වර්ඩ් එක තමයි ඕනේ ඒ ක්වෙස්චන් එකට. හැබැයි මට ඇත්තට කියන්න තියෙන ඉතින් මං ෆලෝ කරපු දෙයක් ඉතින් කරන දෙයට 100% කමෙන්ට් වෙලා කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද මං ෆලෝ කරන්නෙත් ඒක මං විශ්වාස කරා ඒක. සින්දුවක් හදාගෙන යද්දී ස්ටක් වෙන තැන් තියෙනවා. ඒ කියන්නේ ක්‍රියේටිව් ප්‍රොසෙස් එකේ. ඉතින් මං හිර වෙලා මං එහෙම හිර වෙද්දිත් මාත් පොඩි බ්‍රේක් එකක් අරගෙන ආයමත් මාව ෆීඩ් කරගන්නවා නොලෙජ් දාගන්නවා ඇඟට මයින්ඩ් එකට දාගෙන තමයි මම මේ ක්‍රියේටිව් ප්‍රොසෙස් එකට ආමත් අත ගහන්නේ. නැත්තම් මම කැමති නැහැ එම්ටි මයින්ඩඩ්. ඒ කියන්නේ මගේ කොහොමද කියන්නේ හරි රිසර්ච් එකක් නැතුව වැඩේ කරන්න බෑ මියුසික් වල වුණත්. ඉතින් ඇඩ්වයිස් එකක් විතර දෙන්න තියෙන්නේ කරන දේ හරි අවබෝධයක් අරගෙන හරි රිසර්ච් එකක් කරලා ඔයගලන්ගේ ලයිෆ් එකේ ඕනම දෙයක් වෙන්න පුළුවන් not only music. ඉතින් එහෙම කරන්න ප්ලෑන් කරලා කරන්න හරි ප්ලෑන් එකක් යන්න and deadlines තියාගන්න ඕනම දෙයක හොඳ ටාගට් එකක් තියාගන්න. ඉතින් එහෙම තමයි වැඩේ සස්ටේන් කරන්න ඩිසිප්ලින් විදිහට යන්න පුළුවන්. So thank you so much. Thank you question එකට. අපි ජෝගෙන් තමිල් හරි හින්දි හරි සෝං එකක් අහලිමුද සර්? ඊට පස්සේ මම කියන්නම්. හා. ජෝඩ දැම්මනේ. මාත් බලන් ඉන්නවා සර්ගේ වර්ඩ් එක. සින්දුවක් අහලා. සර්ගෙන් අපි අහන්න ඕනේ. සින්දුව අහන එක හොඳයි. ඔව් අපිට සර්ගෙන් අන්තිමට කියනකොට තමයි අපිට වැඩිපුර දැනෙන්නේ. මේ වෙලාව මම ගොඩක් ප්‍රිය කරන කම්පෝසර් කෙනෙක්ගේ සින්දුවක් A.R. රහමාන්. ඉතින් අපේ අම්මිගේ ගොඩක් ප්‍රිය කරන සින්දුවක්. ඉතින් අම්මිට මම ඩෙඩිකේට් කරනවා මේ සින්දුව. வந்து என்னோடு கலந்து விடு உயிரே உயிரே என்னையுன்னோடு கலந்து விடு நினைவே நினைவே இந்த நெஞ்சோடு கலந்து விடு நிலவே நிலவே இந்த விண்ணோடு கலந்து விடு காதல் இருந்தால் எந்த கண்ணோடு
கலந்து விடு காலம் தடுத்தால் என்னை மண்ணோடு கலந்து விடு உயிரே உயிரே வந்து என்னோடு கலந்து விடு நினைவே நினைவே இந்த நெஞ்சோடு கலந்து விடு நிலவே நிலவே இந்த விண்ணோடு கலந்து விடு නයිස් හදවතටම දැනුණා මොන ලැන්ග්වේජ් එකෙන් වුණත් සින්දුවක් නෑ ජෝගේ නිකන් අර ලුක් එකයි වොයිස් එකයි ඔක්කොම නිකන් අපි නිකන් අර ඉන්දියන් වයිබ් එකකට අරගෙන ගියා. මගේ හිතන්නේ මේන්ලි අපේ අම්මී මලයාලම් මගේ අම්මී මලයාලම් තාත්ති සිංහල. ඉතින් ඒ දෙන්නගේ මික්ස් එක නිසා මං හිතන්නේ පේන්නේ. එහෙනම් අපි සර්ගෙන් අහමු නේද? මේ අලුතෙන් A levels වලට හාහා පුරා කියලා දැන් අඩිය තියන් ඉන්න අපේ නංගිලා මල්ලිලාට මොකද්ද සර්ට කියන්න තියෙන පණිවිඩය? විෂය තෝරගන්නකොට බලන්න මොකක්ද තමන් අර දෙකම බලන්න. මොකද්ද තමන් කැමති මොකද්ද තමන් දක්ෂ කියන දෙකම බලන්න. අර ගෙදර කියන දේත් අහන්න. ඒකත් කියන්න ඕනේ. ඉතින් ගෙදර අම්මලා තාත්තලාත් හේතුවක් ඇති වුණේ එක එක යෝජනා කරන්නේ මේ අහන ගමන් තමන්ගේ දක්ෂතාවය කියන එකත් අනිවාර්යයෙන්ම හිතලා තමන්ට කරන්න පුළුවන් කැප වෙන්න පුළුවන් කියන එකත් එක්ක විශ්වාස කරන විෂයක් තෝරගන්න ඉස්සෙල්ලම විෂය තෝරගන්න එක. ඊට පස්සේ ගත්තොත් විෂය තෝරගත්තට පස්සේ ඒ කරන වැඩේ හරියටම කරන්න. මොකද දැන් ලෝකේ විවෘතයි ඕන තරම් දේවල් තියෙනවා කරන්න. මොකද මේ උසස් පෙළ කියන එකම විතරක් කරන්න කියලා මම නම් කොයිලාපත් කියන්නේ නැහැ. ඒක විතරයි අපට අපි ළමයි වචනෙන් කිව්වොත් ගොඩ යන්න තියෙන එකම පාර මේ ඇඩ්වාන්ස් ලෙවල් කරන එක විතරයි කියන දන මම නැහැ. මම ඒක වෘත්ති වශයෙන් කරනවා වුණාට ඉතින් ඒක ඇතුලේ හැබැයි එකෙන් සාර්ථක වෙන්න පුළුවන් එකෙන් ගොඩ යන්න පුළුවන් ලොකු පිරිසක් ඉන්නවා. ඒක තමන් ඉස්සෙල්ලායි තීරණය නිර්භීතව ගන්න ඕන මේ දේ තමන් කරනවා කියලා හරියට තෝරගත්තොත් ඒක හරියට කරන්න ඕන. ඒ වෙනුවෙන් කැප වෙන්න මහන්සි වෙන්න ඕන. ඉතින් ඒ අවුරුදු 2 ඒ කැපවීම කරොත් එතනින් පස්සේ තමන්ට පුළුවන් තමන්ගේ ගමන තමන් යන පාර හදාගන්න. හොඳ මොටිවේෂන් එකක් හම් වෙන්න ඇති අපේ අලුතෙන් A levels වලට යන්න ඉන්න අයට. ඉතින් ඒත් එක්කම මට තව ප්‍රශ්න එකතු කරන්න නැහැ. ගොඩක් වෙලා ලංකාවේ ෆැමිලි එකක් ඇතුලේ ওই වචන ටික කියනවනේ. ලොකු වෙලා ડોක්ටර් කෙනෙක්, ඉංජිනේර් කෙනෙක්, ටීචර් කෙනෙක්, ලෝයර් කෙනෙක් ඔය ටික හැමතැනම නෙමෙයි. ගොඩක් වෙලාවල් වල ඔය ටික කියනවා. ඒත් ඒකත් එක්ක ළමයාත් හුරු වෙනවා මේ ඒ කතාව කියන්නේ. ඒක එයා කටපාඩම් කරලා ඒක කියනවා. එතකොට දැන් ගොඩක් අඩ අඩුයිනේ. මම කියන්නේ නෑ කියලා නෙමෙයි. ගොඩක් අඩ අඩුයිනේ. මම මෙන්න මේ වගේ මෙන්න මෙහෙම මම අලුත් දෙයක් කරන්න කැමතියි. නැත්නම් මෙන්න මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න එක තමයි මගේ ෆියුචර් ප්ලෑන් එක තියෙන්නේ. මම අනාගතේ මම ලොකු වෙලා කරන්න කැමති වෙන්නේ මේ වගේ ව්‍යාපාරයක්. එහෙම කියන අය ඉන්නවම නෑ කියන්නේ. නමුත් අර කටපාඩම් කරපු ටික කියන අය වැඩිනේ. විශේෂයෙන් මුලින්ම A levels වලට එනකොට. දැන් A levels වලට එනකොටත් මැත්ස් හරි බය හරි තෝරගත්තොත් ඉතින් 100ක් ගත්තොත් 90ම කියන්නේ ඉතින් මම කියන්නේ සමහරු කියනවා එකපාරටම දැන් තාම මේ බයෝ කරන්න අරන් විතරයි. විශේෂඥ වෛද්‍යවරයෙක් දක්වාම කතාව ගිහිල්ලා ඉවරයි. කියන්නේ තාම මේ මෙඩිසින් නැත්තම් නාසයකේ. නැත්තම් නාසයක මට්ටමටම ගිහිල්ලා ඉවරයි. මම මේ කියන්නේ ගෝල්ස් හදන්න එපා කියන එක නෙමෙයි. කියන්නේ ඩ්‍රීම්ස් තියාගන්න ඕන. අපි මෙන්න මෙතන කවදා හරි දවසක මෙතනට යනවා කියන එක තියාගන්න ඕන. නමුත් අර අපි ඇඩ්වාන්ස් ලෙවල් එක්සෑම් එක තෝරගත්තොත් අපි හිතමු මැත්ස් තෝරගත්තා කියලා. එතකොට අපි එතනදී මුලින්ම බලන්න ඕනේ ඒක හරියට ඒ ගේ සබ්ජෙක්ට්ස් ටික කරගෙන ඒකෙන් හරියට මේ ඒ වැඩේ තේරුම් අරගෙන එක්සෑම් එක කරන එකනේ මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ ඉංජිනේරින් ගිහලා ඒක අපිට පාත් එකක් දැන් මෙඩිසින් ගිහලා බයෝ කරන ළමෙක්ට ඒක හදාගන්න පුළුවන්. ඒ කියන්නේ හීන ලෝකයක අපි ඉඳලා අපිට බැරි දෙයක් අපි පුළුවන් කියලා හිතාගෙන එහෙම හිටියොත් මං හිතන්නේ කවදාවත් සාර්ථක වෙන්න පුළුවන් කියලා. පොඩ්ඩක් පොළවේ පය ගහලා ඇත්තටම අපි කවුද කියලා හොයාගෙන අපේ දක්ෂතා ටික අඳුරගෙන ඉස්සරහට ගියොත් අනිවාර්යයෙන්ම හොඳ දෙයක් කරන්න පුළුවන්. ඉතින් මැත්ස් කරලා බයෝ කරලා ડોක්ටර් ඉංජිනේර විතරක් නෙමෙයි. හරි. අපි එහෙනම් දැන් ඉතින් අවසාන හරියට ඇවිල්ලා තියෙන්නේ. මම අහන්න කැමතියි මුලින්ම ජෝගෙන්.
ෆියුචර් ප්ලෑන්ස් මොනවද? දැන් ඉස්සරහට අපිට දැන් හැමෝම දන්නවනේ මල පැනලා සින්දුවෙන් හොඳටම දැනගත්තා. දැන් ඒකත් එක්ක ඉස්සරහට මොන වගේ දේවල්ද අපිට බලන්න පුළුවන්? නැත්නම් ඔයාගේ පර්සනල් ප්ලෑන්ස් මොනවද? ඉස්සරහට ඇත්තට මේ මගේ ගොඩක් නිර්මාණ හදලා තියෙනවා. දැන් ඉස්සරහට එන්න තියෙන මගේ සින්දු වලින් 8ක් 10ක් වගේ නිර්මාණය වෙලා ඉවරයි. ඒ කියන්නේ තනුවයි වචනයි හදලා ඉවරයි. ඉතින් ට්‍රැක්ස් ටික කරන්න තියෙන්නේ. ඉතින් අපි සින්දු ඇත්තටම දැන් රිලීස් කරාට පස්සේ තමයි ඩිසයිඩ් කරන්නේ නෙක්ස්ට් එන්න තියෙන සින්දුව මොකක්ද කියලා. ඉතින් මගේ ගෝල් එක කියලා කිව්වොත් මගේම කොන්සර්ට් සීරීස් එකක් පටන් ගන්න එක තමයි මගේ ගෝල් එක. මම කලින් කිව්වා වගේ හොඳ නිර්මාණ අපිට පස්සේ එන ජෙනරේෂන් එකට හොඳ නිර්මාණ දෙන්න තමයි දැන් බලන් ඉන්න නංගිලා මල්ලිලාට හොඳ ඒ කියන්නේ උගලන්ව ඉන්ස්පයර් කරන්න පුළුවන් ආර්ට්ස් තමයි ඇත්තට මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මම සහ මගේ ටීම් එක. ඉතින් ඒ ටික කරාට පස්සේ මම හිතනවා මට හොඳ රිටයර්මන්ට් එකක් ගත කරන්න පුළුවන් වෙයි. ඒ හැපිනෙස් එක මට කන්සිඩර් කරන්න පුළුවන් වෙයි මම හොඳ සක්සස්ෆුල් ජර්නි එකක් කරා කියලා. ඉතින් ඒක තමයි ප්ලෑන් එක. මගේ කොන්සර්ට් සීරීස් එක මම ප්ලෑන් කරනවා. ඒ කියන්නේ maybe next year වගේ වෙද්දි announce කරන්න. ඉතින් ඊට අදාළ සින්දු තියෙන්න එපා. ඉතින් මල්ල පැනල් එකකින් මට හොඳ audience එකක් හම්බුණා. ගොඩක් ආදරේ හම්බුණා ප්‍රේක්ෂකයන්ගෙන්. දැන් මගේ අලුත් සින්දුවක් රිලීස් කරලා තිනවා පරි දවස කියලා. ඉතින් මගේ කැටලොග් එක එකතු කරගන්න එක තමයි මේ දවස් ටික මගේ ප්ලෑන් එක. ඉතින් ඒ ටික කරගත්ත ගමන් දැන් තමයි හරි ටයිම් එකේ කොන්සර්ට් එකක් කරන්න කියලා ෆීල් වුණ ගමන් මම ඉතින් මම අනවුන්ස් කරනවා මේ කොන්සර්ට් එක. තව පොඩි දෙයක් මම එකතු කරනවා මේ. දැන් මම ජෝ අඳුරගෙන අපි වැඩි කාලයක් නැහැ. මම යාට කැමති එක දෙයක් තමයි ඒක. අර එයා ගෝල්ස් තියා ගන්නවා සහ ඒක බොහොම ළඟ නේද? ඒ කියන්නේ කරන්න පුළුවන් සීමාවේ දේවල් ටික තියාගෙන තමයි එතනින් එහාට ප්ලෑන් කරන්නේ. ඉතින් ඇත්තටම අර දැන් අපි ඔඩියන්ස් එකටත් අපේ ළමයි ටිකටත් ඒක හොඳ මැසේජ් එකක්. මොකද මේ කරන්න පුළුවන් සීමාවේ දේවල් ටික අපි මුලින්ම ප්ලෑන් කරගෙන ඒක හරියට කරලා එතනින් එහාට පොඩි අදහසක් තියාගන්න එක හොඳයි. නමුත් අර වර්තමානයේ සහ මෑත් කියන්නේ ටිකක් ගොඩක් ඈත ගොඩක් එහා අනාගතය ගැන ප්ලෑන් කරන්න නැතුව ඒක තමයි මම අර ටික ෆලෝ කරපු ස්ට්‍රැටජි එකක් මම ආසයි නංගිලා මල්ලිලාට කියන්න. ඉතින් වර්ක් එක ඇතුලේ ඩිසිප්ලින් කියන දේ මාර විදිහට ඉම්පෝටන්ට් වෙනවා. ටැලන්ට් එක අදාළම වෙන්නේ නැහැ. ඒක පොයින්ට් එකක් එනවා. තමන් ඩිසිප්ලින් නම් ආර්ට් එක ඇතුලේ ඒක තමයි සක්සස්ෆුල් කියන්නේ. ඉතින් මියුසිෂියන් කෙනෙක්ට ගත්තොත් සින්දුවක් පටන් ගන්න තැන ඉවර කරන තැන එයාට ඩිසයිඩ් කරගන්න බලන්න නම් කවදද කොහොමද වෙන්නේ කවදද ඉවර කරන්නේ කවදද රිලීස් කරන්නේ නෙක්ස්ට් එක පටන් ගන්නේ කවදද ඔය ඩිසිප්ලින් එක මත තමයි හැම දෙයක්ම වෙන්නේ ලයිෆ් එකේ මං කියන්නේ සල්ලි වලට හෝ ෆේම් එකට හිර වෙන්න දෙන්නෙම එපා කවදාවත් මොකද අපි හැමතිස්සම එහෙම සිටුේෂන්ස් එන්න පුළුවන් අපිට සල්ලි හෝ ෆේම් එක අපිව හිර කරගන්නේ ඒ පොයින්ට් එකේ මතක් කරගන්නේ ඇයි පටන් ගත්තේ දැන් මං පර්සනලි ගත්තොත් මං සංගීත පටන් ගත්තේ ඇයි කියන එක මං හැමතිස්සම මගේ ඔළුවේ තියෙනවා මට ඕනේ මගේ එන්ඩ් ගෝල් එක මං කිව්වා වගේ හොඳ නිර්මාණ හදලා ඔයගොල්ලන්ව එන්ටර්ටේන් ප්ලස් ඔයගොල්ලන්ව ඉන්ස්පයර් කරන්න ඔයගොල්ලන්ගේ මයින්ඩ් එකට දෙන්න නෑ මීටත් වඩා දෙයක් කරන්න ඕනේ කියලා ඒක උනා කියන්නේ අතර මං හිතනවා ඒක තමයි වෙන්න ඕනේ ඒක තමයි වෙන්න ඕනේ so ඒක තමයි thank you so much thank you දැන් අපේ අනුෂ්ක සර් ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් මේ වෙනකොට පොඩ්ඩක් අලුත් වෙලානේ තියෙන්නේ. වෝල්ස් 4ක් ඇතුලේ ක්ලාසස් කරන එකට එහා ගිහිලා දැන් ඔන්ලයින් ඩිජිටල් වෙලා තියෙන්නේ. ඒකත් එක්ක සර් සාමාන්‍යයෙන් එක දෙයකට කොටු වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි. ඉතින් ඒවත් එක්ක මට දැනගන්න කැමතියි සර් ඉස්සරහට මොන වගේ පැති වලින් මොන වගේ අලුත් වැඩ ටිකක් එක්ක ෆියුචර් ප්ලෑන්ස් කොහොමද කියලා. මේ අලුත් වැඩක් නේ පටන් ගන්නෙ. දැන් ඩිජිටල් කෙමිස්ට්‍රි කියන්නේ මටත් අලුත් දෙයක්. මේ 2027 උසස් පෙළ කණ්ඩායමට අලුත් දෙයක්. සතියේ දවස් දෙකක් ක්ලාසස් කරන අලුත්ම වැඩපිළිවෙලක්. ඉතින් මගේ ඇත්තටම ෆියුචර් ප්ලෑන් එක තමයි මේ වැඩේ පුළුවන් උපරිමයෙන් ඉදිරි අවුරුදු දෙක ඇතුලේ කීපය ඇතුලේ මේ වැඩේ කරන එක තමයි ඇත්තටම තියෙන්නේ. ඉතින් අර පහුගිය කාලේ මම පොඩි බ්‍රේක් එකක් ගත්තා. කවුරුත් දන්නවා මම ටියුෂන් කාලයක් නවත්තලමත් හිටියා. ෆිසිකල් ක්ලාසස් නවත්තලා හිටියා. ඊට පස්සේ අර ඔන්ලයින් උනත් ලයිව් ක්ලාසස් කියන එක මම නවත්තලා හිටියා. ඉතින් ඒකත් එක්ක ආයෙත් ළමයින් ගිල්ලීමත් එක්කම ආවා. ඉතින් ඒ වැඩේට මූලිකත්වය දෙන්න තමයි ෆියුචර් ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් අර පහුගිය ටිකේ මම කරන බ්‍රේක් එකක් ගත්තා කියලා. ඒ ටිකේ කරපු වැඩ ටික එන්න තියෙනවා. ඒ වැඩ ටික නෑ කියන්න පුළුවන්. ඇත්තටම එකක් ගත්තොත් තව මූවි එකක් මම ප්‍රොඩියුස් කරා. හොර මූවි එකක්. ඒක පොඩ්ඩක් පොඩි ඉන්ටර්නැෂනල් වැඩක් UK කම්පැනි එකත් එක්කත් සම්බන්ධ වෙලා හොර මූවි එකක්. ඒක තව ටික කාලෙකින් රිලීස් වෙන්න තියෙනවා. මගේ ප්‍රොඩක්ෂන් එකක් විදියට. ඊට පස්සේ ටෙලිඩ්‍රාමාස් දෙකක් කරලා තියෙනවා.
ඒකත් දැන් ඒක නම් මම හිතන්නේ තව මාස කීපයක් ඇද්දි බලා ගන්න පුළුවන්. ඒ වගේ ඉතින් වැඩ ටිකක් කරා තමයි කලා කටයුතු ටිකක් වැඩිපුර කරා පහුගිය කාලේ. ඊට පස්සේ ඒ ටික දැන් කරලා ඉවරයි. දැන් අරමුණ තමයි ඉතින් මේ පටන් ගත්ත මේ අලුත් වැඩේ 2027 DC digital chemistry වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන ටියුෂන් එකේ වෙනසක්. මේ ටියුෂන් කියන එක කිව්වම අපිට නිකන් අර මොකද ජෝ හිතන්නේ නිකන් ටියුෂන් යනවා කොහොම නිකන් මොකද්ද අර ෆීල් වෙන්නේ. ඔව් අර ඇත්තට පොඩි නිකන් ස්ට්‍රෙස් එකක් වගේ එකකුත් වෙනවා. ඒක ඇතුලේ නිකන් අර සාම්ප්‍රදායික ගතියකුත් වෙනවා. අන්න ඒකෙන් එළියට එන ඩිජිටල් වැඩපිළිවෙලක් තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ඇත්තටම මගේ ફોකස් එක සම්පූර්ණයෙන් මම ඒ ටියුෂන් වැඩපිළිවෙලට 2027 මේ බැච් එකට අලුත් ළමයි සෙට් එකට යොදවන්න තමයි සම්පූර්ණ මගේ ගෝල් එක තියෙන්නේ. එක දිගට ක්ලාසස් ගොඩක් කරන ගමන් වුණත් 100% තමන්ගේ එක ක්ලාස් එකකට දුන්න අනුෂ්ක සර්ට දැන් මේ අලුත් වැඩපිළිවෙලට තමන්ගේ මුළු කාලයෙන් වෙන් කරනවා කියලා කියන්නේ මේ අලුත් එක එක්ස්පෙරිමන්ට්ස් ඒ හැමදේම එක කරනවා කියලා කියන්නේ 2027 ළමයි නම් මාරම ලකි. එහෙනම් අපි සින්දුවකින් වැඩි ඉවර කරමු නේද? ඇත්තටම thank you Joe. thank you so much. වැඩසටහනත් එක්ක අපිත් එක්ක එකතු වුණාට thank you so much. මම ඇත්තටම මට මාර ඉන්ට්‍රස්ට් එකක් තිබ්බේ. ඇත්තටම අපි ඉස්සලම ඇවිල්ලා හම්බුණා නේද? කතා කරා. ඊට පස්සේ මටත් ඉන්ට්‍රස්ට් එකක් ආවේ. අඩේ මේ වැඩේ නියමයි. ඒ කියන්නේ සර්ගේ concept එකයි, ඒ කල්චර් එකයි දැන් මේ ජෙනරේෂන් එකට ඒ ටීචිං මෙතඩ් එක ඇත්තටම ඒක තමයි වෙන්න ඕනේ නේද? ඒ අර ඉස්සර විදි මං හිතන්නේ ඉවන් මියුසික් වලටත් ඕකම තමයිනේ. දැන් අපිට පරණ කාලේ arrangements ඒ සින්දු හැදෙන විදිය දැන් කාලේ සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් සර් පරණ කාලෙත් කරන්න අනිවාර්යෙන් ඉතින් සර් all the best කියලා මම විශ් කරනවා හැමදේටම and even you thank you so much. thanks a lot. මේ සින්ද වෙලා සඳ බොඳ කියන සින්දුවක්. ඉතින් ගිහින් අහන්න අහලා නැත්නම් මගේ YouTube channel එකේ දිනවා. මගේ ප්‍රේමී මං ප්‍රේමී අනේ මට බැකෙල්ලේ හිත අස්සේ මං ගැස්සේ අනේ මට බැකෙල්ලේ මේ රස්නේ උඹේ දිස්නේ අනේ මට බැකෙල්ලේ මේ ආමේ නිතයාවේ අනේ මට බෑ සඳ බොඳ වෙන්න බීපු වෙලාවේ අපේ හිත දෙකම කැඩුවා උඹෙන් ගසුඟ පැන්දුන තාලේ මට උන් හිටිත් නැතුවා සඳ බොඳ වෙන්න බීපු වෙලාවේ අපේ හිත දෙකම කැඩුවා උඹෙන් ගසුඟ පැන්දුන තාලේ මට උන් හිටිත් නැතුවා කෙල්ලේ 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 අනේ මට බෑ කෙල්ලේ 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 රැපනේ මේ ආලනුරා මං ඇහුවේ ඔබේ කෝල කතා ඇයි දැනුනේ මට මෙව්ව කෙනා ළඟම හද ගුළු වෙනවා දැන් ගත නෑ මට මෙල්ල වෙලා ඇය ළඟමයි ඇසින්න වෙලා ඇවිදලා අපි මේ පින්න පුරා ළඟම ඇදවටනවා පෙම්හියේ මහිනේ එනවද මගේ බාරියදී සඳ බොඳ වෙන්න බීපු වෙලාවේ අපේ හිත දෙකම කැඩුවා උඹෙන් ගසුඟ පැන්දුන තාලේ මට උන් හිටිත් නැතුවා සඳ බොඳ වෙන්න බීපු වෙලාවේ අපේ හිත දෙකම කැඩුවා උඹෙන් ගසුඟ පැන්දුන තාලේ මට උන් හිටිත් නැතුවා කෙල්ලේ. thank you. Mata Bedala